ආයිබෝවන් සර්. පහයි කාලයි දැන් වේලාව. මේ ඔබට නැගිටීමට කාලයයි. සර් පහයි කාලේ. විනාඩි 10කට පස්සේ වරින්. විනාඩි 10කට පස්සේ. ඉන්නත් දැන් යෝනම් මොගලද්ද මන් දන්නේ. බොන් අරන් මුගේ පාන. රාමක තිබ්බ ඉන්නනේ ඉතින්. ඇරෙව්වේ නැතුවද මේ මට උනාවට කතා කරනවා. ලොක්කා. ඔක මං කේස් එක. ඔයා කවුද අයියේ? මං පහමාරිලා. තේරුම්න්නේ නැහැ නේද? මං පහයි කාලෙන් පස්සේ මට විනාඩි 10කට පස්සේ ඇහැරවන්න කිව්වා. ඒ කියන්නේ 5:25ට මං ඇහැරවන්නේ ඔයාලට කලින්. ඔයා තේරුමක් නැති වෙයි මේ. එහෙම වුණොත් ඔයා යන්න. මං දැන් විනාඩි 10කින් ඇහැරවනවා. හරි බොසා නිකන් ඔයා සීන් දාන්න නැතුව ඉන්න හරිද? අපි මේ අවුරුදු ගානක ඉඳන් මේ ජොබ් එක කරන්නේ නිකන් මේ පුරුදු වෙන්න ඇවිල්ලා කරනවා නෙවෙයිනේ. ඉන්න පොඩ්ඩක් ඉන්න මං ලස්සනට ඇහැරවන්න. හරි. ඔයා රස්සාව කරන ගොඩක් කල් ඔයාට එක්ස්පීරියන්ස් තියෙනවා වෙන්න පුළුවන්. හරි. අපිත් රස්සාව තමයි කරන්නේ. ඔයා අවශ්‍ය නැහැ නැහැ කොහමද මං ඇහැරවනවා තව විනාඩි 10කින්. හරි බලමුකෝ එහෙනම් කාටද ඇහැරෙන්නේ කියලා. නේරෙද්ද. බලමු. සර් විනාඩි 10ක් ගියා. දැන් 5:25 විනාඩි 10කට පස්සේ විනාඩි 10කට පස්සේ ඔට කියන හුම්මානේ තේරෙන්නේ නැද්ද? 10කට පස්සේ නේකුවා. ඉතින් අම්මලාට නිදි පිට කරන වෙද්ද නිදා ගන්න කාලා ගන්න. හරි. මහන්සිලා වැඩ කරන මිනිස්සු ඉතින් පොඩ්ඩක් වැඩිපුර නිින්ද යනවා. ඉතින් එහෙම තමයි. ඔයි මේ ආපන් මේ මූ උඹලව දාගෙන ඉන්නේ ආතල් එකට බං හරිද? ඒ කියන්නේ උඹලගෙන් නැගිටින්නේ නෑ මූ. මූ ඇත්තටම නැගිටින්නේ මට. එහෙම තමයි වෙන්නේ. එම කියන්න එපා. පොඩ මම නැගිටලා වෙන්නන්න. හරි බලමුකෝ. සර් පහමාරේ වෙලාව දැන් ගෙට්ටනම් හොඳයි නේද සර්? සර් මේ විනාඩි 10කුත් මේ ගිහින් තියෙන්නේ. නෑ සර් මේ ඒ රුට්ටම වල වැඩක් නෑ. මේ පොඩ්ඩක් කතාවක් හිටපො රෙද්ද මෙතන මැද්දෙන් පැනලා මම කියවන්නේ නැතු පගිස් බූරුවක්. මේ සර් මේ පහමාරේ වෙලාව සර් ටයිම් ඉස් 5 විනාඩි 10කට පස්සේ වරේ. කියන රෙද්ද තේරෙන්නේ නැද්ද? මොන හුලං කැකේ හුලං දාවක් කියනවද මම බල්ලෝ තවකන්න දෙන්නේ නැහැ. මොන රෙද්දක්ද? එතකොට සර් විනාඩි 10 තෝ ඉවරයි. තෝ ඵලයක්. තෝගේ වැඩි ඉවරයි. තෝ ඵලයක්. නෑ මම කියන්නේ turn off. හරි කියවන්න. මං යනවා එහෙනම් මේ අනේ ඒ මල්ලි මාව තනියෙන් දාලා යන්න එපා බං. turn off කරන්නේ මේ එහෙම තෝවා බලන්න. ඒතර වැඩ ටික මේ කොහමද බලන්නකෝ එහෙනම් ඇරවන්න. අඩේ බං එහෙම කරන්න එපා බං. අයි මාව තනියෙන් දාලා යන්න එපා බං. මම තනි වෙනවනේ බං. අඩෝ බ්‍රෝ මේ අරෙන්න එපා බ්‍රෝ. ඔයා තනි වෙලා නෑ. ගෙම්මට අපි ඉන්නවා. ඔගොල්ලෝ කවුද? අයියෝ බොසා මම 5:45 ලාම් එකනේ බොසා. මේ ඉන්නේ 6. අර ඉන්නේ 6යි කාලේ. අර ඉන්නේ 6:45. අර ඉන්නේ 7. ගැම්මක් බොසාල්ලමු අවුලක් නෑ. අම්මට හුඩු. මේ අර කෙලවරට යනකම් තියෙනවා නේ පොලිම. ස්ටොප් වොච් පුතේ. ඔව් තාත්තේ. ඔය තාත්තගේ තේක් ගේන්න. තේක ගේන්න ඉතින් අම්මා තේක හදලා තියෙන්නේ බයි. මේක නෙවෙයි තාත්තේ. තාත්තගේ අද දවස කොහමද? දවස කියන්නේ බයි ඉතින් හොඳයි අවුලක් නෑ ඉතින්. වෙනද වගේම තමයි. මමත් කවදා හරි ලොකු වෙලා තාත්තා වගේ ලයිෆ් එකක් ස්ටොප් වොච්. ගහනත් වගේ බෙල්ලකටයි බැන්දයි මිටයි බොම්බයි මොටයි වෙලා නැන්දයි මට අහුලන් යන්නේ. ඕ ටයිමර් එකක් වෙන්න ඕනේ. ටයිමර් එකක්. තේරුම් ගනි. එලාම් කියනකට මේ සමාජයේ කිසිම පිළිගැනීමක් තැකීමක් නැහැ. බල්ලෝ කාට දාලා කතා කරන්නේ. උන්ට වැඩක් නැහැ එලාම් කියනවා. උන් ටයිමර් තියලා තමයි නැගිටින්නේ. එලාම් වලට නැගිටින්නේ නැහැ. මොලකෙක්වත්. තේරුම් ගනින් ඒක. හරි. මේ ගෙදර එකෙක් හරි ආයි එලාම් එකක් වෙනවා අරකයි මේකයි එලාම් කියලා මට වචනේ හරි ඇහෙන්න කිව්වා කටු දෙක ගලවලා අත දෙනවා දැනගනි බලාගනි. පර බල්ලෝ. මෙච්චර උගන්නන්නේ මුන්ට වෙලාම් වෙන්නද? ටයිමර් එකක් ඔයා. ටයිමර් එකක්. එතකොට මිනිස්සු ගරු කරන්නේ. සැලකිලි දක්වන්නේ. හරි තාත්තේ හරි. ලාම් වෙන්න. ගෙම්මලට දැන් ගිහින් පාඩම් කරපන්. හරි යන්න. TikTok තමයි තොපිය කන්නේ. ඔය රෙද්ද. TikTok. ඒ TikTok නෙවෙයි තාත්තා මේ ඔර්ලෝසුවේ සාද්දේ. sorry අමතක වුණා. ඒ සද්දනේ. හරි පාඩම් කර. මගේ වෙලාව හරි මම පොඩ්ඩක් try කරලා බලන්න ආයෙත් මේ හරි පොඩියක්. ඇයි? තොට එලාම එකක් වුණාම වෙන්නේ මොකද කියලා බලන්න ඕනේ. අන්න අර බලන් හිටපන්. කටවහම බලන් හිටපන්. හරි බලන් ඉන්නේ. තොට තේරෙයි. මේ සර් මේ වෙලාව නෑ හරි තව විනාඩි 10ක් හිටපන්. ඕකේ සර් ඕකේ carry on ඕන වැඩ කරන්න සර් අවුලක් නෑ මොතන නිදාගන්න ඔයි මේ හාට පරියන් මට වැඩි බාගන්න දීපන් අපෝ මම ටයිමර් යහන් බලය මම කරදරයක්ද මේ බලාගෙන ඉන්නේ දොසා වැහරන ඉදිය ලොක්කා ලොක්කා නැගිටින්න ලොක්කා ලොක්කා නැගිටින්න ඔයා කවුද? අතමාරේ වෙලාව ලොක්කම ටයිමරේ දුන්නනේ අතමාරට හැරවන්නේ වෙලා. දැන් හැරෙන්න වෙනවා ලොක්කා. නැගිටින්න. ලොක්කා මේ නැගිටිනව නේද? ලොක්කා නැගිටිනව නේද? ලොක්කා දැන් නැගිටිනව නේද?
නැතිවන්නේ නැතිවන්නේ විනාඩි 10කට පස්සේ මම බල්ලෝ ඉඳාගෙන දීපන් රෙද්ද යකෝ මේක නැගිටින්නේ නැද්ද මොකටද මු නැගිටින්නේ ටයිමර් එක නැගිටින්නෙත් නැත්තා ඔයි තවසේ නැගිටින්න නැගිට්ටා ඔව් බබා නැගිටලා ඉන්නේ කුමාරේ නැගිටලා හරි හරි දෙකක් හරි නැගිට්ටා නැගිටලා ඉන්න මම විතර පොල් ටිකක් ගන්න එන යකෝ මුගේ අම්මා Tutu